මේ දිගුදුර විහිදුම් කණ්ඩායම ලංකාවේ ඈත අතීතයේ අපිට ස්නයිපර් තුවක්කු තිබුණේ නැහැ. නමුත් ඊතලය දිගුදුර විහිදුම් කණ්ඩායම් සඳහා ඉතා ඉහළින් ප්‍රගුණ කොටගත් ඉතිහාසයක් අපිට තිබෙනවා. ගැමුණු කුමාරයාගේ සටනේ හරි අපූර්ව විත්ති තිබෙනවා මේ හා සම්බන්ධ. ගැමුණු කුමාරයා රුහුණේ සිට රජරට දක්වා සටන් මෙහෙවද්දී ওই වේරගන්තොට මයියංගනේ කඳවුරු බැඳගෙන හිටියලු. කඳවුරේ මයියංගනේ මහවැලි ගඟේ දකුණු පැත්තේ ගැමුණු කුමාරයාගේ කඳවුර, වම් පැත්තේ එලාරගේ මිත්‍රනම් සෙනවියාගේ කඳවුර. මේ දෙගොල්ලම දෙපැත්තේ කඳවුරු බැඳගෙන යුද පුහුණුවේ යෙදෙනවා. හැමදාම උදේට එලාරගේ කණ්ඩායමේ හිටපු හක් පිබින්නෙක් බොහොම නොසරුප් ලෙස ගැමුණු කුමාරයන්ට බැනවදිමින් හක පිඹිනවා. ඔව් මේ හක් පිඹීම කොයිතරම් ප්‍රගුණ කොට තිබෙනවද කියනවනම් එහින් වචන උච්චාරණය කළ හැකි ලෙස ඔහු ප්‍රගුණ කොට තිබෙනවා. ඒ නිසා හැමදාම උදේ පාන්දර ගැමුණු කුමාරයාට පරුස වචනයෙන් බණෙමින් එගොඩහ ගොඩේ ඉඳගෙන ඔහු හක් පිඹිනවා. මේක අහගෙන ඉන්නට අමාරු වෙච්ච ගැමුණු කුමාරයා විටක කියනවා අර මාන පතිරනවත් හිටියානම් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න තිබුණයි කියලා. මාන පතිරන කියලා කියන්නේ දිගුදුර විහිදුම් කණ්ඩායමේ විශේෂ බලකායේ ගැමුණු කුමාරයාගේ වීර සොල්දාදුවෙක්. ඔහු වෙරළුව ගමේ ඉන්නේ. වෙරළුවේ සිට ඔහු කැඳවනවා. ඔහුට මේ කටයුත්ත බාර දෙනවා. මේ කාගේ කට නවත්තපන් කියලා. මෙහා පැත්තේ ඉවුරේ ඉඳගෙන මේ මාන පතිරන හරියටම කුරුමානම අරගෙන පස්සෙන්ද උදේ පාන්දර නැගිටලා අර එලාරගේ සොල්දාදුවා පරුස වචනෙන් හක පිමින විට හරියටම ඔහුගේ හක් ගෙඩියට විදිනු ලැබුවා. මේ හක් ගෙඩිය දෙපළු කරගෙන ඊය ගොසින් ඔහුගේ හිසේ වැදී ඔහු පිටිපස්ස පැත්තට වැටෙන්න හදනකොටම මේ මානපතිරන් තවත් ඊයක් විද්දලු මේ හක් පිඹින්නාගේ දෙදනේ වදින්න. ඒ නිසා ඔහු ඉදිරියට වැටුණාලු. ඒ මොකද මානපතිරණ කියලා අහපුවම කිව්වලු නෑ මේක පිටිපස්සට වැටෙලා මැරෙන්න ඕනේ නෑ. අපේ ගැමුණු කුමාරයාට වන්දනා කරගෙන ඉස්සරහට වැටෙන්න ඕනේ කියලා. මෙහෙම කතා අපේ රටේ තියෙන ඕන තරම්. මේ විශේෂ බලකාය 1818 අපේ විමුක්ති අරගලයේදී බූටාවේ රටේ රාලටත් හිටියා මෙහෙම දිගුදුර විහිදුම් ඊතල විදින්නට පුළුවන් විශේෂ බලකායක්. ඒ විශේෂ බලකාය හිටියේ හිටිහාමි නම් ඊතල කරුවාට තමයි කොන්තරාත් එක දුන්නේ. ලංකා මේ ඔවුන්ගේ සටන මෙහෙ පරාද කරන්නට විල්සන් නමින් ආපු සුද්දට විදින්නයි කියලා. ඒ නිසා ඊතනවත්තේ දැනටත් තියෙනවා හිටිහාමි රටේරාලගේ ස්මාරකය. ඊතනවත්තේ හිටිහාමි රටේරාලගේ ස්මාරකයේ සිට අලිමංකඩ හසලක ගාමිණීගේ ස්මාරකය දක්වා මේ රටේ වීර සොල්දාදුවන්ගේ ස්මාරක කීයක් නම් ගොඩනගන්න පුළුවන් වෙයිද? අපේ රටේ ජීවත් වෙච්ච යෝධයින් දසමහා යෝධයින් කියලා අපි හඳුන්වන්නේ මේ බලගනාධිපතිවරුන්. ඔවුන්ට නම් තබන්නට තියෙන ගෞරවනීය නාමය තමයි යෝධයා. ආරෝහ පරිණාහ දේහ සන්නද්ධය සහ අධ්‍යාත්මික ශක්තිය, ඥාන ශක්තිය මේ හැම දෙයක්ම හේතු කොටගෙන මහා යෝධ පිරිවරක් අපේ රටේ ඉතිහාසය අපිට හමු වෙනවා. අපි ඔවුන්ට යෝධයින්, දසමහා යෝධයින් කියලා නම් තබන්නේ ඔවුන් තමයි සේනාධිනායකවරු, සේනාපතිවරු. ඒ නිසා දැන් අපි ආරාධනා කරනවා මේ උත්සවයේ විශේෂ බලකා බලසේනාධිපතිතුමන්ට Tamanගේ හඬ අරින්නයි කියා ගෞරවණීය අපි ආරාධනා කරනවා ඒ යෝධයාට. තුමන් ආරෝහ පරිණාහ දේහ සන්නද්ධ කටකනාටක නිරීක්ෂක හාවභාව ලීලා සියල්ල සහිත අතීතයේ සිට වර්තමානයේ දක්වා ගමන් කරන දසමහා යෝධයන්ගෙන් එක්කෙනෙක්. ඒ නිසා විශේෂ බලකා සේනාධිපති විශේෂ බලකා බල සේනාධිපති කර්නල් හරේන්ද්‍ර රණසිංහ මැතිතුන්ට මේ ගෞරවනීය සභාව අමතන්නට ආරාධනා. ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමනි, යුද හමුදාපතිතුමනි, ගුවන් හමුදාපතිතුමනි, නාවික හමුදාපතිතුමනි, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමනි, ත්‍රිවිධ හමුදා පොලිසිය ජ්‍යෙෂ්ඨ නිලධාරීවරුනි, විශේෂ රෙජිමෙන්තු අධිපතිතුමනි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීවරුනි, පැමිණ සිටින සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්තුරුනි, විශේෂ බලකාය සොබරුනි. අද අපි යුද හමුදා විශේෂ බලකාය තවත් එක් ක්‍රියාන්විතයක් සාර්ථක අවසන් කරන ජයග්‍රාහී මොහොතට සහභාගී වෙලා ඉන්නේ. එනම් අපේ අභීත රණවිරුවන්ගේ සදා අනුස්මරණීය මතකයන් එකතු කොට සංග්‍රහ කළ කිසි විටකත් සතුරාට යටත් නොවන මා ග්‍රන්ථයේ දක්වන මොහොතයි. ඇත්ත වශයෙන්ම මෙහිදී අපි උත්සාහ කළේ හුදෙක් වීර කතා එකතුවට වඩා ගැඹුරු පණිවිඩයක් මේ තුලින් සමාජයට දෙන්නයි. ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අසිරු අවස්ථාවලදී ඒවාට දිරියෙන්
නොබියව මුහුණ දී තම ජීවිතයේ පරදුවට තැබූ ඒ අභීත විරුවන් නොවන්නට අදත් අප පරාදින ජාතියක් වනු අනුමානයි. සාමාන්‍යයෙන් කෘතඥ මිනිසෙකු අත්දැකීම් තුලින් ජීවිත පරිඥානය පන්නර ලබන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් අතීතයේ ගුරු කොටගෙන Taman ලද අත්දැකීම් තුලින් ජීවිත අවබෝධය ලැබීම. අනික අන් කවරෙකු හෝ මුහුණ දුන් යම් සිදුවීමක් හෝ සිදුවීම් සමුදායක් නිසාවෙන් මුහුණ දුන් තැනැත්තා ලැබු සාර්ථක අසාර්ථක භාවය හා ඒවාට මුහුණ දුන් අයුරු ප්‍රඥාගෝචර මනසින් විමසා බලා ජීවිත අවබෝධය ලැබීමය. කලකට පෙර යුගයේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ ඒකකයන් වෙතින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී හමුදාව තුලින්ම නිර්මාණය වූ විශ්මිත බලකායක දීර යුග පුරුෂයන් රසකගේ අමිල අත්දැකීම් සමුදායක් ඇසුරෙන් ජීවිතාවබෝධය ලබන්නට දැන් ඔබට අවකාශය ලැබී තියෙනවා. ඒ නිර්භීත වික්‍රමයන්හි අපූර්ව සත්‍ය කතා එකතුවක් තුලින්. විශේෂ බලකාය සංග්‍රාමික මතක පෙළහරක් ලෙසින් දායබර ඔබෙද්‍රිය දිගහැරන මෙම කෘතිය තුලින් එකට එකතු වී ක්‍රියා කරන හැටි වැටුණත් වැටි වැටි නැගිටින හැටි එමගින් ලබන පන්නරයන් නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගන්නා හැටිත් දූරදර්ශී භාවය පෙන්වා දෙමින් අනාගත අභියෝග ජය ගන්නට අනාගත දරුවන්ට පෙන්වා දෙන්නට අපට පුළුවන් වේයයි මම විශ්වාස කරනවා. ඒ වගේම යුද අත්දැකීම් නැති අප හමුදාවේ නවක නිලධාරීන්ට හා නවකින්ට මෙය වටිනා අත්පොතක් වේයයි මම විශ්වාස කරනවා. කිසි විටකත් සතුරාට යටත් නොවන මා කිසියම් රෙජිමේන්තුවක ඓතිහාසික තොරතුරු අනාවරණය කරන සම්ප්‍රදායික ග්‍රන්ථයක් නොවේ. මේ නිර්භීත වික්‍රමයන්හි අපූර්ව සත්‍ය කතා ඒකාකාරී නවකතා හෝ කෙටි කතා ශෛලියෙන් බැහැරව නව ආර්ය කෘතියක් ලෙසින් ඉදිරිපත් කිරීමට අප උත්සාහ කළා. අරත් මේ සමකාලීනගේ වික්‍රමාන්විත වූ සත්‍ය කතා එකතුවක් මිස අප කළ සීලෝ ක්‍රියාන්විත නොවේ. බොහෝ කුඩා අංශු මාත්‍රයක් විතරයි. නමුත් මේ කතා කීපය තුලින් විශේෂ බලකාය කුමක්ද යනි හඳුනාගත හැකියි. 1990 මුලතිව් කඳුරට ප්‍රහාර එල්ල වෙද්දී අපි ඒ කඳුර බේරාගත්තා. ඊට පස්සේ 1996 දී ඒ කලින් ලැබූ අත්දැකීම් ගුරු කරගෙන අපි නැවතත් සහෝදර සෙබළුන් බේරාගන්න අනබි භවනීය ක්‍රියාන්විතයක යෙදුණා. අමරණීය සටහනක් ලෙසින් ඒ කිසි විටක සතුරාට යටත් නොවන මාහි ලිවී තියෙනවා. ඒ අමීරි සටනේදී අපේ පළමු සෙන්පති කර්නල් අස්ලාම් ෆස්ලිල් අෆීල් අපට අහිමි වෙනවා. ඒත් ඒකම ඔහුගෙන් හිස්සු වඩුව පුරවන්නට ඔහුගේ දායබර සගයා කර්නල් රාජ් විජේසිරි එනවා. අවාසනාවකට එහිදී ඔහුත් මාරාන්තික තුවාල ලබා ගුවනින් රැගෙන යනවා. යුද වැඩි සිටි සෙබළුන් අරාජික ටික වෙලාවක් බලා ඉන්නවා. ඒත් එක්කම ඔහු රැගෙන ගිය හෙලිකොප්ටරේ නැගලා අනාරාධිතයේ යුද පෙරමුණට එනවා. ඒ ස්වේච්ඡාවෙන්ම. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක. ඒ යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ එවකට සිටි ප්‍රධාන උපදේශක මේජර් ප්‍රසන්න සිල්වා. ඔද සිනුරු සෙබළුන් දිරියෙන් නැවත යුද වදින්න පටන් ගන්නවා. මේකයි විශේෂ බලකාය කියන්නේ. සතුරාට යටත් නොවන මා තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැඟීම, ඒ බැඳීම නවක තරුණ සිත් තුළ රෝපණය කිරීම. මේ පොත තව තැනක සඳහන් වෙනවා ළඟ එන මරු දැක දැකත් අන් සහෝදර සෙබළුන් රසක් ජීවිත වෙනුවෙන් සෝ කැමැත්තෙන් මරණය වැළඳගත් සුවිශේෂී විශේෂ බලකාර විරුවෙක් ගැන ඒ සැරෙන් චන්දසිරි. අවසන් සප්නයේදී පුදුදිරුප්පු ඉදිරි ආරක්ෂක වළල්ල වෙත පුපුරන ද්‍රව්‍ය පුරවාගෙන වේගයෙන් මරාගෙන මරණ ත්‍රස්ත වාහනයක් අභිමුවේ ඔහුගේ සියව ළඟ සලිත වූයේ තම බිරිඳවත් සෙනෙහබර දියණියවත් වැදූ දෙමෝපියන් සිහිවීමෙන් නොවේ. තම සෙබළු සොහොයුරන් සිහිවීමෙන්. RPG බෝම්බයකින් සියල්ල නිහඬ කොට ඔහුත් නිහඬ වුණේ විශේෂ බලකා විරුවෙකු සතු යුතුයකම් සාර්ථක නිම කිරීමෙන්. සැරෙන් චන්දසිරි නුඹ නිසා නොවන්නට ලියන්නට වෙන්නේ නිර්භීත වික්‍රමයන්හි අපූර්ව සත්‍ය කතා නොව දෙතුන් දහසගේ මරණ සහතිකයයි ලුතිනන්ට් කර්නල් මහින්ද රණසිංහ කිව්වේ නිකන් නොවේ. සත්‍ය කීම එදා එසේ සිදු නොවුණා නම් අද මෙතන සිටින සමහරුන් පවා අප අතර නොසිටින්නට ඉඩ තිබුණා. ඉතින් යුද බිමේ කවරෙකු හෝ වේවා හෙළු දහදිය හා රුධිරය නිසි ගෞරවය ලබා දෙමින් මේ චරිත සාධාරණ ස්මරණීය ලෙසින් ලක්වැසි ජනතාවට හදවත් තුල පළපදියම් කරවන්නට කටයුතු කිරීම අපගේ යුතුයකමක් යයි මා විශ්වාස කරනවා. මේ පොත පරිශීලනය කරන තරුණ සිත් තුළ නව ආශ්චර්යමත් දේශයක් පිළිබඳ ජාති අනුරාගයේ හැඟීම් નિરાශයම පහළ වේවි. ඔවුන්ට තවදුරටත් සියවස් ගණනාවක් එපිට සිටි අපේ විරුවන් නම් පමණක් දුවා දරුවන් ඉදිරියේ පතුරු ගසන්නට අවශ්‍ය වෙන එකක් නැහැ. INDB නොවන්න මරණ හැටි මම් පෙන්වමි කියලා වීර මද්දුම් බණ්ඩාර කියපු උදාන වාක්‍ය පෙළිය අපේ වැඩිහිටියන් අපට පැවසුවාරින් තමන්ගේ ලපටියන් ඉදිරියේ පවසන්නට ඔවුන් උත්සාහ කරන එකක් නැහැ. මේ අලුත් යුද සාහිත්‍ය තුලින්
අමරණීය චරිත ඉතිහාසයට එකතු වේවි. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ දරුවන්ට කියන්න හසලක ගාමිණී ගැන, විශේෂ බලකාය සාරයන් චන්දසිරි ගැන, කර්නල් අස්ලාම් ෆස්ල් අෆිර් ගැන, මේජර් අජිත් ගමගේ ගැන, ලුතිනන්ට් කර්නල් ලලිත් ජයසිංහ ගැන. ඔවුන් දේශය වෙනුවෙන් තම ඛණ්ඩය වෙනුවෙන් දිවිපිදූ අයුරු. අලුත් ලේඛන කලාවත් තුළින් අලුත් යුද සාහිත්‍යයක් වගේම අලුත් ඉතිහාසකුත් ගොඩ නැගෙවි. හැමදාම මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි හොඳ පොතක් කියමින් ලබන ජීවිත පරිඥානය වසර ගණනාවක් පුරා රූපවාහිනී නැරඹීමෙන් හෝ ගුවන්විදුලිය ශ්‍රවණය කිරීමෙන් ලබාගත නොහැකි බව. මේ පසක් කරවීමට හොඳම උදාහරණයක් ලෙස මම දකිනවා. ඉදිරියේදී යුද්ධයක් නැති සෞභාග්‍යමත් දේශයක නව පරපුරට යුද අත්දැකීම් ලැබිය හැක්කේ මෙවන් අපුරු කෘතියන් පරිශීලනය කිරීමෙන් පමණි. මේ කෘතිය පුරා පිටුපුරා දිවෙන වීර වික්‍රමාන්විත කතා වන්හි කතානායකයන්ගේ අමිහිරි කරකස අත්දැකීම් තුලින් සෝසුසුම් වලින් බිඳක්ගෙන නව පරපුරෙහි ජාත්‍යාලය හා ආත්ම විශ්වාසය පෝෂණය වේ. මිට දශක කීපයකට උඩදී විදේශී ලියුණු එක් ශ්‍රේෂ්ඨ කෘතියක් එදා කර්නල් රාජ් විජේසිරි අපිට කියවන්න දුන්න අයුරු දනුත් මගේ මතකයට නැගෙනවා. බ්‍රිතාන්‍යයේ විශේෂ බලකායක් වන SAS ඛණ්ඩයක් 1990 වසරේදී මරු කතරක් මැද සිදු කළ අතිශයම විශ්මජනක මෙහෙයුමක් ගැන එහි සඳහන් වුණා. සතුරු සංඥා මධ්‍යස්ථානයක් අඩපණ කරන්නට දියත් කළ ඒ විශේෂ දිගුදුරු මෙහෙයුම් මේ අවසානයේ ඔවුන් නොසිතූ වීරුව අයුරින් සතුරා ඉදිරියේ පරාජය වෙනවා. නමුත් ඔවුන් එයින් උගත් පාඩම් හා සැසඳුවොත් ලැබූ පරාජයට එහා ගිය ජයග්‍රහණයක් මට හැඟෙනවා. පරාජය වුණු මෙහෙයුම තතුලිය වුණු බ්‍රාවෝ 20 පොත නිසා අප දිගුදුරු විමර්ශන කණ්ඩායම් සංකල්පයේ පෝෂණය ලැබුවා. අපි උකහාගත් පාඩම් තුළින් අපේ කණ්ඩායම් සුවිශේෂී වුණා. සතුරු නායකත්වයේ කොඳු නාට්‍ය බිඳ දමන්නට දිගුදුරු විමර්ශන කණ්ඩායම් වලට හැකි වුණේ ඒ නිසා. එදා කර්නල් රාජ් විජේසිරි සහ බ්‍රාවෝ 20 කෘතිය නිසා නොවන්නේ නම් අප බලකායේ දිගුදුරු විමර්ශන කණ්ඩායම් නොතිබෙන්නට ඉඩ තිබුණා. කලින් කිව්වා වගේම ඒ නිසා මම විශ්වාස කරන්නේ හොඳ පොතක් කියවීමෙන් වැදගත්කම. කිසි විටක සතුරාට යටත් නොවන මාහි එන කතා චිත්‍රපටයකට නැගුවොත් ඔබ දැනට නරඹා තිබෙන ඕනෑම බටහිර චිත්‍රපටයකට වඩා ත්‍රාසජනක වනු නොඅනුමානයි. විශේෂ බලකාස්‍ය බලා තමාගේ රට වෙනුවෙන් කළ කැපකිරීම මේ ග්‍රන්ථය තුලින් ඔබට හොඳින් හඳුනාගත හැකියයි මම විශ්වාස කරනවා. ඉතින් අවසාන වශයෙන් දෙවසරක පරිශ්‍රමයකින් බිහි වූ මේ අපූර්ව කෘතිය ලක්දරන එක්සේසත් කළ අභීත නියමුවානන් වූ අප ජාතියේ පිනට පහළ වූ දියසෙන් කුමරු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ටත් උපන් දේශයේ වෙනුවෙන් නොසැලෙන අධිෂ්ඨානයෙන් අභීතව යුද බිමේ සැරිසරමින් සමවිත නිවැරදි නායකත්වය හා අනසැපයූ දීර සෙන්පති ගෝඨාභය රාජපක්ෂ මැතිතුනි ඔබටත් එරියස් යුද දෙවියන්ගේ සැබෑ වෙස්ගෙන සංග්‍රාම භූමියේ එදා වන්නේ ආඥාපති ලෙස වීර විකුම්පෑ වත්මන් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ජගත් ජයසූර සෙන්පතිතුනි ඔබටත් අප බලකායේ ආරම්භක නියමුවන් මෙන්ම අලංකෘතම නිලදරුවන් වූ අප දයාබර පියවරුන් වන මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි හා කර්නල් අස්ලාම් ෆසිල් අෆිර් හදබදි ජ්‍යෙෂ්ඨයන්ණනි ඔබ දෙදෙනාටත් විශේෂ බලකා විරු පවුලේ සියලු දෙනාගේ අමරණීය නාමයට කිසිවිටක සතුරාට යටත් නොවන මා සෙනෙහසින් පිදුම් කරන්නේ හදවතේ ගැඹුරුම තැනින් උපන් මහත් දයාදරෙන් හා භක්තියෙන්. අද අපි ගත කරන මේ නිදහස් නිවාල් මොහොතට අවකාශය සපයා දුන් ඒ විරුවන්ගේ සියලු ක්‍රියාන්විතයන්ට අපි හිස නමා ගෞරව කළ යුතුයි. ඒත් එක්කම මේ පශ්චාත් යුද සමයේ අපට පැවරලා තිබෙන අලුත්ම වගකීම හා කාර්යයට අප මුළු හදවතින්ම එක වී යුතුයි. ඒ යුද්ධය නිසාවෙන් තුවාල ලබා ආබාධිතපත් වූ අපේ මිනිසුන්, අපේ සොහොයුරන්, අපේ සෙබළුන් රැක බලා ගැනීමයි. මේ පොතේ උපදින ආදායම ජීවිතාලෝකේ ලබන්නේ රට වෙනුවෙන් විශේෂ බලකාය වෙනුවෙන් සටන් වැද අද ආබාධිත තත්ත්වයට පත්ව සිටින අපේ දයාබර සෙබළු සොහොයුරන් හා ඔවුන්ගේ ළමා ලපටින් බව මා මේ සුබ මොහොතේ ඔබ ඉදිරියේ වගකීමෙන් කියා සිටිනවා. ඒ වගේම ඒ ක්‍රියාන්විතයේදී තමන්ගේ ජීවිත පූජා කළ සියල්ලන් අපගේ මතකයේ සදා රැඳෙනු ඇති. 30 වසරක් මුළුල්ලේ අප නිරත වූ ඒ කුරුරු යුද්ධයේ අවසානයක් දකින්නට ගත් උත්සාහයෙන් බිඳක් හෝ ලක්වැසි ජනතාවගේ සිත් තුළට කාවදින්නට කිසි විටකත් සතුරාට යටත් නොවන මා ග්‍රන්ථයේ සමත්වයයි මම විශ්වාස කරනවා. ගිනි අවිය හුරු දෑත් වලට පන්හිඳ තරමක් නුහුරුයි. ඉතින් ඒ ගැන තරමක් කලබල නොවන ලෙස ඉල්ලමින් මෙම ග්‍රන්ථය ලියා එළි දක්වන්නට මාහා මගේ කණ්ඩායමට අනුශාසනා කළ දිරිමත් කළ අප බලකාය රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරාල් සුමේද පෙරරාටත් හා මේ ග්‍රන්ථය එළි දක්වන උදව් උපකාර කළ අනුග්‍රහය දැක්වූ ගුරුහරුකම් දුන් සියලු දෙනාටත් මාගේ හර්දාංගම ස්තුතිය පුද කරමි. මින් නිහඬ වෙමින් ඔබට ජය.